ඇත්තට මෙහි අවුරුදු 3ක් විතර කවුරු හරි ගිහිල්ලා ඉඳියොත් එහෙම හිටපු නිව්සීලන්ත ගියපු කෙනෙක් මම දැකලා නැහැ ආයෙ ඇවිල්ලා තියෙනවා. ඒ හම්බෙන ගාන හොඳටම ඇති. මේක සේෆ්ම කන්ට්‍රි එකක්. පැය 60 70 සතියට වැඩ කරන කට්ටියත් ඉන්නවා නැතුව නෙමෙයි. හැබැයි ඉතින් තමන් යම් කිසි තත්ත්වයකට ආවට පස්සේ පැය 40 වැඩ කරලා ඒ හොඳටම ඇති. ඉතින් අර කම්ෆර්ටබල් ලයිෆ් එකකට හොඳටම පැය 40 වැඩ කරනවා. දවස් 5යි වැඩ කරන්නේ. දවස් දෙකක් නෙවලු. ඔව්. ඔව්. ඒතර දවස් වල ඇවිදින්න යනවා. ඕන තරම් ඇවිදින්න. ඔව් එහෙම ප්‍රශ්නයක් නැහැ මේ වගේ අර අපිට හිත ඉන්න ඕනේ. අපිට හිතච්ච ගමන් අපි ගිහිල්ලා දැක්ක ගියා. ඔව් කොහේ හරි ගිහිල්ලා ෆන් එකක් කරන් එනවා. මම දන්න ඔක්කොමලා සෙටල් වුණා. ඉතින් කොහොමද අපි හිටියා මං ගිහපුවාලුද අපි හිටියේ කොල්ලෝ 10 දෙනෙක් හිටියයි අපි ඉන්නේ ඒ යුනිට් එකේ. රූම්ස් 6ක් 7ක් තියෙන තැනක අපි හිටියේ. ඒ 10 දෙනාම සෙටල් වෙලා දැන් එහෙ හොඳට ඉන්නවා. ඉතින් සමහරු ෂෙෆ්ලා සමහරු අපේ ඉන්ඩස්ට්‍රි එකේ සමහරු දැන් PR එක අරගෙන වෙන වැඩ කරනවා. ඒගොල්ලෝ කායාඩ්ස් නම් තියෙන කට්ටිය ඉන්නවා. අපිත් එක්ක හිටු කට්ටිය කායාඩ් පටන් අරන් තමන්ගේ රෙස්ටොරන්ට් පටන් ගත්ත කට්ටිය ඉන්නවා. එහෙම ඒකෙන් බිස්නස් උත් ඔව් PR එක ආවට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි සන්තෝෂයි හසිත අපිව බලන්න අපිකට මේ මොකද විශ්වාස කරලා ඇවිල්ලා තියෙන යාගේ මල්ලිත් යවන්න නේද? අනිවාර්යෙන්. සල්ලි වන්න පුළුවන්. ඒකනේ මෙහි තියෙන කට්ටියට පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කොච්චර පුළුවන්. තමන් හරියට ගේමක් ගහගත්තොත් මෙහෙට වඩා මේ වැකේෂන් ඇවිල්ලා තමන්ට සතුටින් ඉඳලා මෙහෙත් ඉඳලා යන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මේ අර උපරිම සල්ලි තියනවා නම් ඒත් ඉන්න පුළුවන්. අරගයි මේ ඇවිල්ලා මේ සල්ලි වේදම් කරනවා කියන එක නැති. ඔව් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔව් නේද? ඔව් අනිවාර්යෙන්. හොඳට හම්බ කරන්න පුළුවන්. එහෙම කවුරු හරි කියනවා නම් එහෙම බෑ කියලා ඒක බොරු. සුබ පදනවා හසිතට ඉතුරු එයාගේ මැනි කරපු ඒ ලයිෆ් එකත් සන්තෝෂෙන් ගත කරලා ඉතුරු එකත් ගත කරලා අපේ එන ස්ටුඩන්ට්ස්ලා ලංකාවෙන් එන ස්ටුඩන්ට්ස්ලාට උදව් කරන්න කියනවා. උදව් කරමින් ඉන්නවා. තවත් බලාපොරොත්තු වෙන උදව් කරන්න. ඉතින් ඒවත් හරි ගිහිල්ලා එයාගේ ලයිෆ් එක සන්තෝෂෙන්ම නිදාසෙන්ම ගත කරන්න ලැබෙන්න කියලා අපි thank you very much